ඇත්තටම මං ඔයාට ආදරේ. thank you. ඇයි කියලා අහන්න. ඇයි ඔයා මට ආදරේ? මේ වගේ ලස්සන කවියක් වගේ කතාවක් ඔයා අපිට මැයි 11 ඉඳලා බලන්න දෙනවට ඇත්තටම මං ඔයාට ආදරේ ලක්ෂාන්. thank you. ඉතින් මට කියන්න අශෝක් ෆිල්ම්ස් එක්ක වැඩ කරන එක ලක්ෂාන්ට අලුත් දෙයක් නෙවෙයි. මේ ගෙදර වැඩක්. මොකද හිතන්නේ හැබැයි මේ සැරේ තියෙන්නේ පොඩ්ඩක් වෙනස් වැඩක්. කලින් කරාට වැඩිය වෙනස් වැඩක්. කොහොමද මේ වැඩෙත් එක්ක එකතු වීම සහ අශෝක් අයියාගෙන් ලැබිච්ච සහයෝගය කොහොමද පොඩ්ඩක් අශෝක් ෆිල්ම්ස් ගැන කතා කරමු. අශෝක් අයියා කියන්නේ ඉතින් ඇත්තටම ලෙජෙන්ඩරි මෑන් කෙනෙක් සහ කානිවල් මෑන් කෙනෙක්. සහ මේ අශෝක් අයියා කියන්නේ මගේ සහෝදරයෙක් වගේ. ඒ නිසා මට අශෝක් අයියත් එක්ක වැඩ කරන එක ගැන කිසිම හෙසිටේෂන් එකක් නැහැ. මට කිසිම මේ අවුලක් තියෙන ගන්න නෙමෙයි නිකන් ගෙදර අයියාගේ වැඩක් නේ මට මේක. එතකොට ඇත්තටම මම පරිස්සම් වෙනවා මේ එයාගේ ප්‍රතිපාදන ටික. එයාගේ මුදල් ටික පරිස්සම් කරන්න මහන්සි වෙන්නේ ඇත්තටම එයා නෙමෙයි අපි. එයාට සතපහක උමනාවක් නැහැ. ඒක පරිස්සම් කරන්න. හැබැයි අපිට උමනාවක් තියෙනවා මේක වැඩි ඵලදායීතාවයක් එක්ක මේ වැඩේ කරන්න. එතනින් එහාට ගත්තම නිර්මාණකාරයේදී කිසිම ඇඟිලි ගැසීමක් නැහැ. අපි හඳ පෙන්නුවොත් එයා ඊට වඩා දුරට යන්න අපිට පාර හදලා දෙන කෙනෙක් තමයි අශෝක් අයියා කියන්නේ. ඊට අමතරව හැමතිස්සම මේ නිර්මාණයක් කරනකොට එයා ඒක ඇතුලේ එයා දකින්න දේවල් සහ එයා තව අලුත් දෙයක් මවන්න අපිට දිරිමත් කරනවා. ඉතින් මම හිතනවා අශෝක් ෆිල්ම්ස් එක වැඩ කරන එක තමයි මම මේ මෑත යුගයේ ආසාවෙන්ම කරන වැඩේ. මොකද අශෝක් අයියා කියන්නේ මට මගේ ජීවිතයේ ලොකු මයිල්ස්ටෝන් එකක් ගහලා දීපු කෙනෙක්. බෑක් සයිඩ් එක මම සම්මානීය රචකයෙක් වෙන්නේ අශෝක් අයියාගේ හයියෙන්. සහ ශලනිතාරකා මගේ සහෝදරිය. ඇය තමයි මාව මේකට යෝජනා කරන්නේ. ජෝ මගේ මිත්‍රයා. මේ හැමෝමත් එක්ක තමයි මේ මැච් එක ගහන්නේ. එතකොට මේ වැඩේදී මම මාව කඩාගත්තා. මගේ මොඩල් එක නෙමෙයි මේක ඔයා දන්නවා. අනිවාර්යයෙන්. ඇත්තමයි මම ඔයාට ආදරේ කියන එක මේ මගේ මොඩල් එක නෙවෙයි. හැබැයි ධනුෂ්ක රත්නායක මාව මේ මොඩල් එකට කරකවලා ගන්නවා සහ එයා හැමතිස්සෙම මාව ගයිඩ් කරනවා මේක ඇතුළේ. ඉතින් මං හිතනවා මට වෙනසක් මේක. ඉතින් ඇත්තටම මං වැඩිම ආදරය කරන කෙනා ඉන්නවර ඉන්නේ. පින අපිට පින. බබා බබා ඔය බබා නෙමෙයි පිටිපස්සේ ඉන්න බබා. එන්න. එන්න මෙයාට තමයි ලක්ෂණ වැඩිපුරම ආදරය කරන්නේ. අර අතන ඉන්න අනිත් එක්කෙනා. ඉතින් බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ඇත්තම කිව්වොත් ලක්ෂණ ගැන දන්න කට්ටිය මේ ලක්ෂාන්ගේ පුරුදු පාර නෙමෙයි. මේ අලුත් පාරක යන්නේ. මේ අලුත් පාරක් වගේ. ගොඩක් කට්ටිය මම අර ඇත්තටම ස්ටඩි කරනවා සහ මම try කරනවා හැමතිස්සෙම මේ ඒ අලුත් වෙනසට හැඩ ගැහෙන්න. එතනදී මම හිතනවා මගේ තෝන් ලනුව තියන් ඉන්නේ ධනුෂ්ක අයියා. එයා තමයි මට මේක ගයිඩ් කරන්න. මොකද හැමතිස්සම අර මගේ පුරුදු පාරට මම පයින්නවා. ඔයාලට තේරෙන්නේ නැති මේක බලද්දී මේක අර තවත් එක මේ ප්‍රේම කතාවක් නෙවෙයි. මේක ඇතුලේ මේ මම මාව කොහොම හරි තියාගෙන යනවා. හැබැයි ඒක අස්සේ පුළුවන් තරම් අර අලුත් පරම්පරාවට ජෙන්සී එකට එතනින් එහාට ප්‍රේමණීය සමාජයට මං දකින්න එක නොවි පොදු සමාජයේ දකින්න එක දෙන්න උත්සාහ කරනවා. ඇත්තමයි මං ඔයාට ආදරේ. මැයි 11 වනදා සිට සතියේ දින 5ම රාත්‍රී 9ට